ගොඩක් කට්ටිය බලාගෙන හිටියා Honor 600 series එක ලංකාවට එනකම්. ස්පෙෂලි 600 එකයි 600 Pro එකයි. හැබැයි දැනට ලංකාවට ඇවිල්ලා තියෙන Honor 600 Lite එක. ඒ වගේම 600 එක සහ 600 Pro එක ලංකාවට එන එක තාම කන්ෆර්ම් නැහැ. සමහර විට එන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් කරන්න දෙයක් නැහැ guys. මේක තමයි රියැලිටි එක. මොකද ගොඩක් කම්පැනිස් මේ විදිහට try කරනවා. දැන් සාමාන්‍යයෙන් දැන් සිගල් කියන්නේ කොහොමද මේ අදාළ කම්පැනි එකේ authorized distributor. එතකොට යාලා කරන්නේ client එක පැත්තෙන් කතා කරලා එතකොට පුළුවන් තරම් negotiate කරලා තමයි product එක ගෙන්න ගන්න try කරන්නේ. ඉතින් එහෙම කරන්නේත් මේ ආවන ගියාට තියෙන පුළුවන්කම කර නෙමෙයි. යාලා කරන්නේත් market research එකක් කරලා කලින් model වල sales බලලා ඉතින් ඔය වගේ වල දන්නවනේ. ඒ වගේ criteria පාවිච්චි කරලා තමයි client උනා තීරණය කරන්නේ තමන්ගේ product එක මේ company එකට දෙනවද ලංකාව ඇතුළත මේ වගේ sell කරන්න. ඉතින් මම හිතන්නේ ওই තත්ත්වෙත් එක්ක වෙන්න ඕනේ මේ වගේ දේවල් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මේ Honor සහ Siga කියන company වලට විතරක් තියෙන දෙයක් නෙමෙයි. overall හැම digital devices sell කරන company එකකටම තියෙන පොදු දෙයක්. ඉතින් ඒ නිසා අපි අර බලාපොරොත්තුෙන් ඉන්න සමහර phones ඇත්තටම ලංකාවට එක්ක එන එක ප්‍රමාද වෙන්න පුළුවන්. නැත්නම් එන්නේ නැති වීමේ සම්භාවිතාවකුත් තියෙනවා. සහ අපි නොහිතන smartphone සමහර විට ලංකාවේ launch වෙන්නත් පුළුවන්. ඉතින් ඕක තමයි දැනට market එකේ තියෙන තත්ත්වෙත් එක්ක තියෙන reality එක. anyway දැන්ට අපිට Honor 600 Lite එක තමයි මේ segment එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් Honor 600 series එක තියෙන්නේ mid range එකේ high end කියන segment එකේ. ඒ කියන්නේ premium mid range කියන category එකේ. හැබැයි 600 Lite එක පොඩ්ඩක් අපි බැලුවොත් මේක ඇත්තටම mid range කියන segment එකේ තමයි තාමත් බලා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ ඇතුළත මේ වීඩියෝට Siga සමාගමෙන් රුපියල් 1,40,000 කියන price range එකේ තමයි මේකේ 8GB plus 256GB version එක. මම හිතන්නේ colors ඔක්කොම තියෙනවා. මේ price segment එක දැන් පොඩ්ඩක් බැලුවොත් මේ range එකේ මම දකින ප්‍රධාන competitors ලා මේ device එකට දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි Infinix Note 60 Pro සහ OnePlus Note C5 කියන phones දෙක. ඉතින් අද අපි බලමු ඇත්තටම Honor 600 Lite එක මේ range එකට මොනවද offer කරන්නේ සහ මේ range එකේ තියෙන අනිත් phones එක compete කරද්දී මොන වගේ තැනකද ඉන්නේ කියලා. ෆෝන් එකේ ඩිසයින් එකයි බිල්ඩ් ක්වොලිටි එකයි බලමු. මේ ප්‍රයිස් රේන්ජ් එකේදී මම දකින්නේ මේකට කම්ප්ලේන් එකක් කරන්න බෑ. මොකද සාමාන්‍යයෙන් මේ වගේ මිඩ් රේන්ජ් සෙග්මන්ට් එකට ගොඩක් කම්පැනිස් ඔෆර් කරන්නේ ප්ලාස්ටික් බිල්ඩ් එකක් නේ. අතරම කිව්වොත් ඒක චීප් බිල්ඩ් එකක්. මේ වගේ රේන්ජ් එකකට කොහෙන්ද ඇක්සෙප්ට් කරන්න බෑ දැන් තියෙන ප්‍රයිස් හයික් එකත් එක්ක. ඉතින් අන්න ඒකෙදී ඇත්තටම Honor කියන සමාගම සාමාන්‍යයෙන් අර ඩියුරබිලිටි එක පැත්තෙන් ගොඩක් ඉස්සරහින් එන කම්පැනි එකක් නේ. ඒ කියන්නේ ෆෝන් වල ඩියුරබිලිටි එක යාලා සෑහෙන හිතනවා. ඉතින් අන්න ඒකත් එක්ක මේ ෆෝන් එකේ තියෙන්නේ මෙටල් ෆ්‍රේම් එකක්. ඒ කියන්නේ ඇලුමිනියම් ෆ්‍රේම් එකක්. ඒ වගේම මෙයාලගේ මීට වඩා අඩුවෙන් තියෙන මිඩ් රේන්ජ් ෆෝන් වල වගේම අර ඩියුරබිලිටි එක තියෙන එක සෑහෙන හොඳ මට්ටමකින් මේ ෆෝන් එකේ මෙයාලා හයිලයිට් කරලා තියෙනවා. සහ අනිත් එක මේ ප්‍රයිස් රේන්ජ් එකට සෑහෙන වටිනවා. ෆෝන් එකේ තියෙන thickness එක සහ weight එක. ෆෝන් එකේ weight එක ග්‍රෑම් 180යි සහ thickness එක මිලිමීටර් 7.3කටම මෙයාලා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ සෑහෙන හොඳ slim profile එකක් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම light weight ෆෝන් එකක් විදිහට මේ රේන්ජ් එකේදී මේ ෆෝන් එක highlight වෙනවා. මේක ඇත්තටම appreciate කරන්න ඕනේ. මොකද මේ aluminium frame එකක් එක්ක මෙයාලා දීලා මෙච්චර හොඳ light weight එකක් මෙයාලා maintain කරනවා කියන එක. ඒකත් durability එකත් ආරක්ෂා කරගෙන. සහ තව දෙයක් තියෙනවා. බලන්න ෆෝන් එකේ display එක. guys මේ රේන්ජ් එකේ මම දැක්ක superior display එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? හරියට බලන්න screen size එක ගොඩාක් ලොකු නැහැ. ඒ වගේම ගොඩාක් පොඩිත් නැහැ. සාමාන්‍ය කෙනෙක්ට අතට hold කරගන්න පුළුවන් level එකේ screen එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඊටත් වඩා surprise වෙන part එක. හරියට බලන්න ෆෝන් එකේ තියෙන bezels. ඇත්තටම bezel එකක් පේන්නේ නැති මට්ටමට මෙයාලා මේකේ bezels මේ පාර අඩු කරලා තියෙනවා. ඒ වගේම තව පොඩ්ඩක් ඌවනාවෙන් බැලුවොත් ඔයාලට පේනවා ෆෝන් එකේ front එක සම්පූර්ණයෙන් screen එක බලද්දි iPhone එකක් අතේ තියන් ඉන්නවා වගේ feel එකක් තමයි තේරෙන්නේ. මොකද iPhone එකේ තියෙන fill cutout shape එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ front camera එකේදී. ඉතින් ඇත්තටම දැන් iPhone එකේ මේක එන්නේ face recognition වලට අදාළ sensor එකක් නේ. ඒ කියන්නේ selfie cam එකයි sensor එකයි එන්නේ 3D scanning වලට. හැබැයි මේකේ වාට 3D scanning හම්බෙන්නේ නැහැ. මේකේ 2D scanning තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් designing part එක තමයි මෙයාලා මේ fill cutout එක මේකට දීලා තියෙන්නේ. ඉතින් එහෙම නොදී මේක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ single cam එක විතරක් අර camera shape එක විතරක් තිබ්බනම් මම හිතන්නේ ඒක තවත් ඕකේ වෙන්න තිබ්බා කියලා. හැබැයි ඉතින් අවුලක් නැහැ කොහොමත් Chinese companies නේ try කරන්නෙම iPhone එක inspire කරගෙන තමන්ගේ product එක එළියට දාන්න. ඉතින් කොහොමත් එයාලා iPhone feel එක තමයි දෙන්න try කරන්නේ. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. තව දෙයක් ෆෝන් එකට IP66 හම්බ වෙනවා. වතුර සහ දූවිල්ලෙන් ෆෝන් එක යම් තාක් දුරකට ආරක්ෂා කරගන්න පුළුවන් කියලා තමයි මේ රීඩින් එකෙන් කියන්නේ. මම මේකේ ඩිස්ප්ලේ එක ගැන කිව්වද
කියන පටන් ගන්න කිව්වේ නෑ නේද? හරිම කියන්න. ඊට කලින් බලන්න මේ තියෙන්නේ මේකේ තියෙන වෙනම ඩෙඩිකේට් බටන් එකක්. මේක වල සාමාන්‍යයෙන් ෂෝට්කට් බටන් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කැමරා එකට සහ මෙන්න මේ Honor ෆෝන් වල තියෙන AI එකට ඇක්සස් කරන්න. ඒ කියන්නේ මේ බටන් එක ඔයා one tap කරොත් මේ ෆෝන් එකේ කැමරා එක instantly open වෙනවා. ඒ කියන්නේ ඔයාට අර point and shoot කියන එක try කරන්න පුළුවන්. හැබැයි මේක ඔයා long press කරගෙන හිටියොත් ඔයාට මේ ෆෝන් එකේ තියෙන AI වැඩ කැලි තමයි open වෙන්නේ. මම කියවනේ මේ ෆෝන් එකේ screen size එක ගොඩාක් ලොකුත් නැහැ ගොඩාක් පොඩිත් නැහැ. 6.6 වගේ අර මැද level එකේ screen size එකක් තියෙන්නේ. විශේෂම දේ මේක AMOLED panel එකක්. nits 6500ක් ඔයාට හම්බෙනවා. outdoor visibility එක ගැන අහන්න දෙයක් නැහැ. ඒ වගේම 120 Hz හම්බෙනවා. display එකේ smoothness එකක් අහන්න දෙයක් නැහැ. 1.5K වගේ resolution එකක් මේ display එකට හම්බෙන නිසා display එකේ තියෙන හැම දෙයක්ම detail wise බලා ගන්න පුළුවන්. එතකොට එතනත් කතා කරන්න දෙයක් නැහැ. 1.07 million colors තියෙනවා. එතකොට colors පැත්තෙන් ප්‍රශ්නිකුත් නැහැ. ස්ක්‍රීන් එකේ bezels ඇත්තෙම නැහැනේ. එතකොට 95ක වගේ screen to body ratio එකත් ඔයාට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. හිතා ගන්න පුළුවන් මොන වගේ level එකකද ෆෝන් එකේ screen එක තියෙන්නේ කියලා. ඉවර නැහැ. තව තියෙනවා. S2 ආරක්ෂා කරගන්න Honor සමාගම සුපුරුදු පරිදි දෙන Hertz 3840ක PWM diming rate එකක්, diming frequency එකක් මේ screen එකේ බලා ගන්න පුළුවන්. එහෙම බලනොත් display spec එක වගේම real world එකේදී display එක perform කරන විදිහත් එක්ක overall හරිද? මම කියන්නේ overall versatile display එක තියෙන මේ range එකේ brand new phone එකක Honor 600 Lite එකේ. මොකද ෆෝන් එකේ ලොකුම selling point එකක් තමයි මෙන්න මේ display එක. හරි මේකයි කතාව. මේ price range එකේ තියෙන හොඳම performance එක මේ ෆෝන් එකෙන් හම්බෙන්නේ නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් social media run කරන්න, එතකොට දවසේ වැඩ normal විදිහට කරන්න, casual gaming කරන්න, ඒ වගේ දේවල් වලට මේ performance එක okay. මොකද ෆෝන් එකේ තියෙන MediaTek Dimensity 7100 Elite කියන mid range SoC එක. ඒ කියන්නේ මේ ෆෝන් එකට ඉන්න competitors ලගේ මීට වඩා performance එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා performance පැත්තෙන් නම් ලොකු hype එකක් මේ ෆෝන් එකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. price range එකට decent විදිහට mid range level එකේ එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ෆෝන් එකේ බැටරි එක මිලිඅම්පියර් 6520ක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ normal consumer කෙනෙක්ට මෙයාලා ඇඩ්වර්ටයිස් කරන විදිහට දවස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතන ඇත්තටම තියෙන අර සර්ප්‍රයිසින් පාර්ට් එක තමයි ෆෝන් එකේ thickness එක සෑහෙන්න අඩුයි, ෆෝන් එකේ weight එක සෑහෙන්න අඩුයි. හැබැයි එහෙමයි කියලා බැටරි කැපැසිටි එක අඩු කරලා නැහැ. ඉතින් මේක ඇත්තටම මේ වගේ රේන්ජ් එකේ තියෙන ගොඩක් ෆෝන් වල අපිට බලා ගන්න පුළුවන් වෙන දෙයක්. ස්පෙෂලි Honor කොහොමත් මේ වැඩේට දක්ෂයිනේ. ඉතින් මේකට එක හේතුවක් තමයි මෙයාලා පාවිච්චි කරන්නේ සිලිකන් කාබන් බැටරිස් නේ. ඉතින් කොහොමත් එතකොට ෆෝන් එකේ අර බැටරි කැපැසිටි එක වැඩි කරලා බැටරි එකේ size එක අඩු කරන්න තියෙන හැකියාව වැඩි. ඒ වගේම 45 watt වලින් fast charging බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ දෙන කැපැසිටි එකත් එක්ක මේ charging speed එක මම හිතන්නේ නැහැ ලොකු gap එකක් තියෙනවා කියලා. හැබැයි මේ රේන්ජ් එකේ මෙයාගේ අනිත් කම්පිටිටර්ස්ලා මීට වඩා දෙගුණයක් විතර පවර්ෆුල් ස්පීඩ් එකක් තමයි ඔෆර් කරන්නේ. ඉතින් එහෙම බලද්දී පොඩි ඉෂුව එකක් තියෙනවා. හැබැයි මම හිතන්නේ නැහැ මේක ප්‍රයිස් රේන්ජ් එකට කම්ප්ලේන් කරන්න ඕන දෙයක් කියලා. මොකද කැපැසිටි එකත් ඕකේ, ඒකට ගැලපෙන්න මෙයාලා ෆාස්ට් චාර්ජින් දීලා තියෙනවා. හැබැයි කම්ප්ලේන් එකක් කරනවා නම් කරන්න තියෙන එකම දේ තමයි මේ ෆෝන් එකේ තියෙන කැමරා එක. ෆෝන් එකේ හම්බෙන මෙගාපික්සල් 108ක මේන් සෙන්සර් එකයි 5 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් එකක් විතරයි. ඔව් ඩුවල් කැමරා සෙටප් එකක් තියෙන්නේ. හැබැයි ගයිස් මේ ෆෝන් එකේ කැමරා එක මම කියන්නේ නැහැ මේ රේන්ජ් එකේ තියෙන හොඳම කැමරා එකක් කියලා. සාමාන්‍යයෙන් මේ වගේ රේන්ජ් එකකදී ගොඩක් කම්පැනිස් ඔෆර් කරන්නේ ඩිසයින් එක, බැටරි එක සහ පර්ෆෝමන්ස් එක. කැමරා එකට ලොකු තැනක් දෙන්නේ ඇත්තටම අඩු වෙන්නේ. ඇත්තටම බලා ගන්න නැතිම තරම්. ඉතින් Honorලත් Honor 600 Lite එකේදී මේ දේම තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මාකටිං වයිස් මෙයාලා මෙගාපික්සල් 108 කියන එක highlight කරාට ඇත්තටම ඔයාලා දන්න මෙගාපික්සල් ගන්න අපිට ඇත්තට වැඩක් නැහැනේ. සාමාන්‍ය ෆෝන් එකකදී කැමරා consistency එක. එතකොට processing consistency එක. ඒ වගේම lenses අතර switch වෙද්දී එතන තියෙන consistency එක. කැමරා sensor එකේ size එක. software එකෙන් දීලා තියෙන optimizations මොනවද? ඔය වගේ දේවල් තමයි ඇත්තටම mainly වැදගත් වෙන්නේ. ඉතින් ඒ දේවල් ඇත්තටම ගොඩක් ලොකු මට්ටමේ මේ ෆෝන් එකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. මෙගාපික්සල් 108ක lens එකක් තියෙන නිසා සාමාන්‍යයෙන් daylight එකේදී ටිකක් අර detail තියෙන sharp photo එකක් මේ ෆෝන් එකෙන් capture කරන්න පුළුවන්. ඒ අයින low light එකේදී performance එකක් ගොඩක් ලොකුවට හම්බෙන්නේ නැහැ. ඒ වගේම වීඩියෝ පැත්තෙන් නම් ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. මොකද අඩුම EIS එකක් මේ ෆෝන් එකේ බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් OIS පැත්තකින් තියමුකෝ at least මෙයාලට තිබ්බම මම හිතන්නේ SoC එක පැත්තේ මොන හරි upgrade එකක් දාලා EIS එකත් මේ කැමරා එකට ලබා දීමක් කරන්න. එහෙම නැත්නම් අඩුම 60 fps එකක් දෙන්න තිබ්බා. මොකද වාට 60 fps එකක් මේ කැමරා එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ උපරිම.
1080p 30fps විතරයි 4K රෙකෝඩින් ඇත්තෙත් නැහැ. මේ ෆෝන් එකට ස්පීකර්ස් දෙකක් හම්බෙනවා. එතකොට 100%ක් දක්වා සිමෙට්‍රිකල් සරවුන්ඩින් සවුන්ඩ් එක්ස්පීරියන්ස් එකක් මේ ෆෝන් එකෙන් ගන්න පුළුවන්. තනිකරම ෆෝන් එකෙන් එන්ටර්ටේන්මන්ට් වැඩ කරන, ඒ කියන්නේ වීඩියෝස් බලන, කන්ටෙන්ට් බලන, සෝෂල් මීඩියාස් ඉන්න, සින්දු අහන, ෆිල්ම් බලන ඔය වගේ සෙට් එකකට තමයි මේන්ලි මේ ෆෝන් එක ගොඩාක්ම වැදගත් වෙන්නේ කියලා තමයි මම විශ්වාස කරන්නේ. යන්න කලින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි හමුවේ එහෙනම් ඊගා වීඩියෝ එකෙන්.